අවුල්ලා කටුන්නේ මාස ගානක. ඔය තාමත් ආකරි කරුණු. ඇඳුමක් කියලා කන පුළුවන්ද මේ දවස්වල? දෙයියන්ප ගැටින් දැක්කේ මම මගේ යටගා මේල ගත්ත ලිප්පට අල්ලලා. අයියෝ නාටි. ඔය අම්මා මතන්නේ නේ කොහමද? කොහෙද? මේ අපේ වාහෙරත් නාහෙට අහන්නේ යාත් කියන්නේ. දැන් නේපම් පාන් වෑන් එකක් ඇවිල්ලාලු. කොහෙද? පාන් වෑන් එකක් ඇවිල්ලාලු. කොහෙද? ගම් වතුරෙන් අනාථවෙච්ච මිනිස්සුන්ට ආණ්ඩුවෙන් පාන් බෙදනවා. හැබැයි අපේ කොහෙද ඉන්නේ නැහැ. කොහෙද ඉන්නේ? ඊයේ පාන්ද? නේ එකිනාට එක ගානේ දෙන්නේ. අපිට දෙකක් ගන්න බැරි වේද කිව්වොත්. කියාපන්කෝ. අනුශාංගික කලා. දරුවනේ මීට ඉහත පාඩම් මාලාවේදී අපි කතා කළ පරිදි තම රූපණ කාර්ය සාර්ථක කර ගැනීමෙහිලා නළුවාට බාහිරින් ලබා දෙන්නා වූ කලාංගයන් අනුශාංගික කලා බව ඔබ අධ්‍යයනය කළා. එහිදී ලෝක ධර්මී හා නාට්‍ය ධර්මී රංග ශෛලීන්ට අදාළව එකිනෙකට වෙනස් වූ ලෙස මෙම අනුශාංගික අංග භාවිතා කරනවා. අපි අද අධ්‍යයනය කරමු ලෝක ධර්මී නාට්‍යක අනුශාංගිකාංග භාවිතය පිළිබඳව. ආර් සමරකෝන් මහතාගේ කැලණි පාලම නාට්‍ය අධ්‍යයනය කරමින් අපි ඒ පිළිබඳ තව දුරටත් විමසමු. මාටින් අයියා එනවද දාන් අතක් අදින්න? හැබැයි වැඩි වෙලාවක් පෙට්‍රෝල් පුච්චන්න බෑ මල්ලි. ගෑණි ඇඟට කොට වෙයි. වැඳලා සුමානියක් යන්න ඉස්සලා දාගත්තද නාස්ලනුව. ඕන් එකට අපි එළි වෙන ජාමේ ගෙදර ගියත් නෝ බැඩි කතා. මම මේ මූණෙච්චාට එම කියනවා නෙවෙයි ජුට්ටේ මල්ලි. මේ ගෑණි නම් ලක්ෂකින් වාගන්න බැරි එකක්. දෙයියම්. ඕන්න රෝඩ් සයිඩ් එකේ යන්න හදනවා. අස්පියාට සර්ටිෆිකට් දීලා වැඩක් නෑ මාටින් අයියා. රජිනිගේ අස්පියා වුණත් ගේම දෙන්නේ ජොකියා. හරිද? ඒ මැටිල නංගි. මේ ජුට්ටේ උඹට නැස්කිය දානවා. අපි ඉතින් නැස්කියටම උපන් જાතියනේ මාටින් අයියා. බාව් කරලා ඉපදුනහම ඔහොම තමයි. හරි ෆොටෝ එක ගත්තා දැන් දාගන්න ඔය මූණ සේප්පුවේ. අම්මේ දාන්නකො ප්ලේන්ටි පාර. මන් දෙනවා අපට හොඳ වෙයි කම්පුල් පාර. කොහෙද යක්කෝ එළිය වැටිච්ච වෙලේ ඉඳලා අර බල්ලගේ පස්සේ මේ බැල්ලිගේ පස්සේ වීදියක් ගන්න සවාරි ගහන්න. හරියට වීදියේ බණ්ඩාරවා. උඹ හිතනවද ඔය එකෙක්වත් උඹට නැති බැරි වෙච්ච කාලෙක ඉඳන් උලංගිල්ලවත් දික් කරයි කියලා? ඒරන් ඉතින් ඔය කැලණි ගඟත් ඉඳෙන්න ඕනේ. කොයින් දැම්මට ඔය කමිසේ? යාළුවෙක්ගෙන් ඉල්ලගත්තා. ඇයි උඹ ඊයේ රාත්‍රියේ ගෙදර ආවේ නැත්තේ? මේ බින්ගේ ඇතුලේ 3 දෙනෙකුට නිදා ගන්න පුළුවන්ද?
මදේ උඩ ගිහින් තියෙන තර. කියපන්කෝ තාත්තට කිරිගරුන්ගේ මාලිගාවක් හදලා දෙන්නේ කියලා. පණුවෝ කාපු දතක් වාගේ මුළු ගේම හෙල්ලුම් කරනවා. ඊයේ රෑ ගහපු උලම් පාරට තා පොඩ්ඩෙන් වහලෙත් නෑ. රෙද්දක් ඇඳගෙන දොස්ත බහින්ද බෑ ඊයේ කෙස් ගන්නට ණය වෙන. ඒ වුණේ නෑ අප්පා ඵලයන් රෝන්දේ. ඒ ඉතින් මං හිඟා කාලා හරි තුන් වේල බොක්ක පුරවනවානේ. අර මෙලෙක් ඇද්ද ඒක හරි ටිකක් වක් කරගෙන ගියා. ගිහින් වක් කරගෙන දීහන් මට ඕනේ වට මං සුද්ධ සිංහලෙන් කියන්නේ ඔය පිපිලි කර විදියට මාත් එක්ක එන්න බව නැහුණද උඹලට රාජ භෝජන දෙන්න අපිට අයිය නෑ මං කවදාවත් අම්මලගෙන් රාජ භෝජන ඉල්ලුවේ නෑ අම්මේ ඇඳුම් ආයිත්තන් ඉල්ලුවේ නෑ ඒ කලිසම් මම මහගත්තේ මගේ දාදී මාන්තෙන් හිටපු කීල කොළ විකුණන. ඒ අම්මා හිතන්නේ හැම නැස්තක්යක් වෙන්නේ මං හින්දා කියලා. කැලණි ගංගොතුරුලා කීර කොටියට වෙන්නේ මං හින්දා. උලම්මදල වහලේ කොල්ලත් කී කිල්ලෙන්නේ මං හින්දා. පිටුලි කොටන්නේ හෙන ගහන්නේ මං හින්දා. මං ওই තරම් කාලකන්නෙක් නම් ඇයි මාව ගඟට තල්ලු කරලා දාන්නේ නැත්තේ? මං උදේ ඉඳලා හැන්ද වෙනකන් හරකෙක් වගේ කීර පාර්ටි වැඩ කරන්නේ. වතුර පොර දාන්න. මිටි බඳලා කරත්තෙට පටවන්න ඕන. ඒ ඔක්කොම කරලා පහුවදාට ඉස්කෝලේ යන්නත් ඕන. ඖෂධයක් අතින් අරන් ඉපදුනා නම් උඹටත් තිබුණා. පුටුවක් උඩට වෙලා ඈනුම් නරාර ඉන්න අතප්පයක් හොලවන්නේ නැතු. දැන් ඉතින් මොනවා කරන්නද? උඹ අතු ගානේ කොත්ත මල්ලියටයක්වත් අතින් අරන් ඉපදුනා. දෙයියන්ගේ නාමයට හැබිචෝල් කතාව නවත්ත ගන්න මේ පච්චම වගේ දොඩවන්න නැතු මෙතන. උඹ කිව්වත් නැතත් මං වට්ටි අම්මා තමයි පුතේ. ඒක නයිට් නාමයක් නෙමෙයි. මං කීර තම්පල විකුණන වට්ටි අම්මා. එයි උඹට ලැජ්ජයිද? කටක් නම් තියෙනව හරියට සිරිපිනාම දුක්ගේ බෝක්කුව අන්නපාරේ. කොහොමද පරයෝ දෙමව්පියන් කතා කරන්නේ? නැගිටලා ආවනම් ගහන බලාගෙන ඉස්සලා පොළවේ. කාලිසම් කටේ ගෑස් එක වෙන්න ඔය පෙන්නන්නේ. දැක්කද අම්මට කතා කරපු ඇටි? මට වැරදුනානේ තාත්තේ. දයාබර මෑණියන් වහන්සේ කැලණි ගඟ උතුරා පිටාර ගලා මුළු කීර කොටුම යට වූ එක් සොඳුරු සඳාවක පකිස් පෙට්ටි වලින් ආවරණය කරන ලද සිරියාන් ගබඩාවක ඔබ මා බිහි කළේ. විටමින් A B සහ යකඩ පදාර්ථ අඩංගු කීර මැල්ලුම් කව අප ඇත දෙඩි කළසේ. ඒ පින්බලෙන් මතු නිවන් දකිනා ජාති දක්වා ඔබ වහන්සේ කැලණි ගඟ අසබඩ කීර කොටුවේම උපදින්ට හේතු වාසනා වේවා. ආමෙන්. බන් සරණපාලට කතා කරපු ඇටි වැරදි. ඌට ලැජ්ජයි දෙන්නේ නැති. ඔළුව පාත් කරන්න ගියොත් කරේ නගින්නත් එයි. එහෙම නෙවෙයි බං. දැනමුතුකමක් දෙන්න තියෙනවා නම් පැත්තකට අඳ ගාලා හිමින් කියාපන්. ලෝකෙටම ඇන්න බෙරියන් දෙන්නේ නැතු. ඌ පොඩි එකෙක් නෙවෙයිනේ. මං හිතාමතාලම ඉතිරි දෙන්න දෙයක් කිව්වද යාට නෑනේ. මේ ඉත්ත බ්ලාස්. බ්ලාස්? ඕ මං කපනවා. අඩෝ චී. කරන්න දෙයක් නෑ චුට්ටි මල්ලි. දාන් ලෑල්ලේ මිසක් අපි ඉතින් වෙන කොහෙ ගිහින් රජ වෙන්නද? ඇතිල්ලක්කේ අනේ තරහ නැතුව ලාම්පු දෙක චුට්ටක් තියනවා නම් දියා. දීප පත්තු කරගන්න විදිහක් නෑ බං.
මොනවද උඹලා උදේට කෑවේ? කහට උගුරක් බිව්වා. එච්චරයි. මේ පේන්නේ අපේ උන්දගේ කෙරුවා. කාසාදියා බඳ මිනිහෙක් කියලා ගානක් අත්තියේ. අනේ අම්මා පදනම මේක වලදක්ලි බෙදියන්නේ. ඔය ඉක්ක නටන බඩ පිරෙයිද කියලා බලා ගන්න බැරිය. තව මාසෙකින් දෙකකින් බඩ පිරෙයි බං. නෑනු කායිදපන්. මගේ මාන තනිය වට තමයි වරක බඩගිනි කියවන. මේ මලයිලව්ව නවත්තමු බං. පේන්නේ නැතර රතිඤ්ඤ කරලා පත් වෙවි ගියාට. මාත් එනම් මාරු වෙන්නද මාටින් අයියා. වැස්ස කඩා වැටෙන්න ඉස්සෙල්ලා බඩ ගෝස්තරි හොයා ගන්නත් එපා. පහුගිය සුමානි කෑවේ ගෑනිකේ අරුන්දල් දෙක උගස් කරලා. මැටිල්ඩෝ! ඉඳා මේක තියාපන්. මට නම් මුට්ටයක්වත් කරගාලා ගතමනාවක් වාගත් ඇගේ චුට්ටි මල්ලේ. මට ඒකත් බෑ. මොන කර්මයක්ද මන් දන්නේ නෑ. බරක් උත්සපු ගමන් මගේ මේ පෙනහැල්ලේ කැක්කමක් හැදෙනවා. මං හිතන්නේ පවුණු දවස් ටිකේ වැස්සට දෙමිච්ච එකත් පපුවට ඒ තරම් හොඳ නැතුව ඇති. ඔබට ඇහෙනවද මං රෑ තිස්සේ බල් ගාලා කහිනවා. ඇයි ඉතින් අර පින්ගේ ශාලාවේ බෙහෙත් ටිකක් අරගෙන පාවිච්චි කරන්නේ නැත්තේ? හෙට දිහාටවත් දඬ ඕන මැටිල්ලා. පිටකොටුවේ පැත්තේදී සම්තිං එකක් කඩා වැටුනොත් මම මාටින් අයියටත් ගතමනාවක් දෙන්නම්කෝ. ගම් වතුර කාලේ කුලියක් හොයන එකත් මාර අබිලික් වැඩක් බං. පාත්තරේ තියෙනවා ගම් වතුරට කොළඹ විතරක් පවුල් 4000 ගාණක් අතර මම වෙලයි කියලා. ඔය හැම එකාම කුලී වැඩ හොයා පාර පුරා රස්තියාදු වෙනවා. මාරකට් එක ගාව එක මාළු පෙට්ටිය උස්සන්න 10 දෙනෙක් පොර කනවලු. මස් කටට වැඩිච්ච බල්ලෝ ආගේ. ඒකෙනුත් වාසි වෙලෙන්දන්න. ඇයි ඉතින් උන්ට පුළුවන් තුට්ටුවට දෙකට කුලීකාරෝ පිළිබා ගන්න? හොර හතුරුත් ඇදි වෙලාලු. ඊයේ කාකපල්ලිය ගාවදී ගෑණිකුට පිළින් ඇල්ලා මාළේ කඩා ගත්තයි කියන්නේ. අනේ මන් දන්නේ. තව සුමානකින්වත් වතුර දැස්සේ නැත්තම් ගඟේ පනින්නයි වෙන්නේ. මෙහාට ඔය ඩිංගක් චුරු ගගා තිබුණට උදා පළාත් වලට පැල් බැඳගෙන වහිනවලු. නැත්තම් මේ වතුර පාර මෙලාකටත් වහින්න එපාය. ඊයේත් මම බලාගෙන කොන්ක්‍රීට් කණුවේ තාර මාක් එකක් පන්නලා තිබුණා. මාත් මදෑ බැලරිනි වගේ නැහිගෙන මුකුළු වෙන්න තවානක් දැම්මා. මේ ලහකට සේරම කුණු වෙලා ඇති. කෝච්චියේ ගිලපු එක අත සිලිබරන් කොටේ කජ්ජද්ද කියලා ඇහුවා. උඹේ තවන් ඉතුරු වේද බම් මේ ගෙවල් වල ජනෙල් ලුවහුත් කහගෙන ගිහින් තියෙද්දි. ඔබට මතකද චුට්ටි මල්ලී? දැන් මාස 6-7කට උඩදී ගම් වතුරක් ගැලුවා. මුළු ලංකාවම හේදිලා ගියේ. ඒ කාලේ මම පැලක් කටවගෙන උන්නේ. මීට ටිකක් එහායින් අර වංගුව හරි. රාත්‍රියේ 10ට විතර මං වැස්සේ තෙමි දෙමටකොට පැත්තේ ඉඳන් මෙහාට එන්න ආවා. ඉති ගමන් ආවේ නැද්ද ජීප් එකක්? ගැහුවා බෙරෙක් පාරක් මං උඩ ගිහින් බිම වැටුණා. යුනිෆෝම් කාර්යය බැලවිත් මගෙන් ඇහුවා "තෝ කොහෙද යන්නේ?" කියලා. මං ඉක්මියෙක් වගේ ගැයි කිව්වා. "අනේ සර් මං ගම් වතුරෙන් අනාථ වෙච්ච මිනිහෙක්. මට හිරියර කරන්න එපා" කියලා. කිසි කතාවක් නැතුව මගේ බෙල්ලෙන් අල්ලලා තුනටියට ගාපු බාරට. මගේ ඇස් දෙකෙන් ගින්දර පිට වුණා. ඌට එන ගහන්න එපාය. මං එදා වැස්සට දෙමිනවට රතු පාට ලේන්සුවක් කුළුවේ දමාගෙන හිටියේ. මං හිතන්නේ යුනිෆෝම් කාරයෝ ඕක දැකලා කුලක් වෙන්න ඇති. අන්න එදා තමයි චුට්ටි මල්ලී මං හිතාගත්තේ කසාදයක් බඳින්න ඕනේ කියලා. කසාදයක් බැඳලා කොළු පැටියෙක් හදාගෙන ඒ කොල්ල හරියට වඩා ලොකු යුනිෆෝම් කාර්යයක් කරන්න මං හිතාගත්තා. කොහෙද? අපේ ගෑණික කිසි උනන්දුවක් නැහැ. දෙයෝ සාකි මට මතක නැති වුණානේ.
මේ ඉන්නේ બોලේ මට රත්තරන් කොළු පෑන්ට් එක. පුතේ සරණපාල. මුලින්ම අපි මතක් කරගමු ලෝකධර්මී නාට්‍ය යනු මොනවද කියලා. ලෝකයේ පැවැත්මට අනුකූලව නළු නිළියන් ස්වභාවික ආකාරයට හැසිරෙන්නා වූ නාට්‍ය ලෝකධර්මී නාට්‍ය වේ. එහිදී යොදා ගනු ලබන අනුශාංගික අංග ස්වභාවිකත්වයට සමීපව යොදා ගැනීම සුවිශේෂී වේ. එම අනුශාංගික අංග යොදාගන්නේ වේදිකාව මත සිදුවන දේ පිළිබඳ ප්‍රේක්ෂකයා තුළ විශ්වාසනීයත්වය ඇති කෙරලීම උදෙසායි. ලෝකධර්මී නාට්‍යවල රංග වස්ත්‍ර යොදා ගැනීම. ඔබ කැලණි පාලම නාට්‍යයේ නැරඹූ පරිදි ලෝකධර්මී නාට්‍යවල රංග වස්ත්‍ර ඉතාම සරලයි. එදිනෙදා ලෝකයේ ඔබ දකින ඇඳුම් පැළඳුම් හා සමානයි. ඒවා අතිශෝක්තියෙන් තොරයි. නමුත් මෙහිදී ඇඳුම් පැළඳුම් සඳහා යොදා ගන්නා වර්ණ සංකේතාත්මකයි. මැටිල්ඩා චරිතයේ උදාහරණයක් ලෙස ගතහොත් ඇගේ ඇඳුම්වල ඇති දුර්වල වර්ණ භාවිතය ඇගේ චරිතයේ අභ්‍යන්තර මනෝභාවයන් පිළිබඳව ප්‍රේක්ෂකයාට යම් අදහසක් ලබාගත හැකි. ඇගේ සමාජීය ආර්ථික පසුබිම මෙම ඇඳුම් පැළඳුම් ඔස්සේ සාකච්ඡා කළ හැකි. අංග රචනය. ලෝකධර්මී නාට්‍යවල යොදා ගන්නා අංග රචනය චරිතයක ත්‍රිමාන බව මතු කිරීමට යොදා ගන්නා අතර සාමාන්‍ය අංග රචනයක් භාවිතා වීම සුවිශේෂී වේ. එහිදී ඔබට දැකගත හැකි පරිදි අදාළ චරිතයේ චරිත ලක්ෂණ පෙන්නුම් කරන පරිදි අංග රචනය යොදා ගැනීම සිදුවේ. ආලෝකකරණයේදී මුහුණේ ත්‍රිමාන බව වැදගත් වන පරිදි අංග රචනය යොදාගෙන ඇති බව කැලණි පාලමේ නාට්‍ය චරිත තුළින් වටහා ගන්න. පසුතල නිර්මාණ. පවතින ලෝකයේ සැබෑ තත්වය ප්‍රේක්ෂකයාට දැනෙන පරිදි පසුතල නිර්මාණ හා රංග භාණ්ඩ යොදා ගැනීම ලෝකධර්මී රංග ශෛලීය ලක්ෂණයයි. වේදිකාව මත සිදුවන සියල්ල යථාර්ථයක් බවට ප්‍රේක්ෂකයාට හැඟෙන පරිදි පසුතලය යොදාගෙන ඇති බව කැලණි පාලම පැල්පත් පහන් කණු වෙනි දෑල් මගින් ඔබට පැහැදිලි වනවා ඇති. රංගාලෝකකරණය. ලෝකධර්මී නාට්‍ය ශෛලියේ රංගාලෝකකරණය යොදා ගන්නා ආකාරය පිළිබඳව කතා කිරීමේදී ඔබට එදිනෙදා දකින ලෝකයේම එක් පැතිකඩක් බව හැඟෙන පරිදි රංගාලෝකය යොදා ගැනීමට ලෝකධර්මී නාට්‍යකරුවා සැලසුම් කරයි. රූපන ශිල්පියාගේ රංග වස්ත්‍ර අංග රචනය හා පසුතල නිර්මාණවල ඇති ත්‍රිමාන බව ප්‍රේක්ෂකයාට අතිශෝක්තියෙන් තොරව ලබා දීමට රංගාලෝක ශිල්පියා මෙහිදී සමත් වී ඇති බව
කැලණි පාලම නාට්‍ය නැරඹු ඔබට පසක් වෙනවා ඇති. නාට්‍ය සංගීතය. ලෝකධර්මී නාට්‍යයේ සංගීතය යොදා ගැනීම තරමක් වෙනස්. ඔබ හිතන පරිදි බැලූ බැල්මට මෙහි කිසිදු සංගීතයක් ඔබට ඇහෙන්නේ නැහැ. නාට්‍යක සංගීතය මීට තරමක් වෙනස්. නාට්‍යවල යොදා ගන්නා හඬ ප්‍රයෝග පවා අපි සලකන්නේ නාට්‍ය සංගීතය ලෙසයි. කැලණි පාලමේ ඔබට ඇසෙන ගඟ ගලන හඬ ඒ නාට්‍ය සංගීතයක්. කරාමේ හඬ, සපත්තු හඬ මේවා මේ හඬ ප්‍රයෝගයන්ය. නමුත් ඒවා ස්වභාවිකත්වයට අතිශය සමීපයි. රූපන ශිල්පියාගේ අභ්‍යන්තර මානසික සිතුවිලි තීව්‍ර කර පෙන්වීමට ලෝකධර්මී නාට්‍ය සංගීතය යොදා ගැනීමේ සුවිශේෂී බව දැන් ඔබට පැහැදිලි ඇති. එසේනම් ලෝකධර්මී නාට්‍යවල අනුශාංගික අංග යොදා ගැනීමේදී අව්‍යාජ වූත් විකෘති නොවූත් ලෝකයේ පැවැත්ම මෙන්ම ක්‍රියාවන්ගෙන් යුක්ත වූත් ස්වභාවිකත්වයට වඩාත් සමීප වූ පරිදි යොදාගෙන ඇති බව ඔබ වටහා ගත යුතුයි.